ආයුබෝවන් අද ඔයාලත් එක්ක විශේෂ දෙයක් කතා කරන්න හදන්නේ. අදට හරියටම තක්ෂිලා ගොඩනැගිලි ඉදි කරලා අවුරුදු 5යි. අදට හරියටම අවුරුදු 5ක් සම්පූර්ණ ඉදි කරලා අවසන් කරලා ඉදි කරන්න පටන් ගත්තේ මීට අවුරුදු 5කට උඩදී අප්‍රේල් මාසේ 24 ඉදි කිරීම අවසන් කරේ. මැයි මාසේ 23 හරියටම මාසයයි මේකට ගත කළේ. හරියටම මාසයක් කොරෝනා කාලේ ඉදි කළේ. එතකොට මුලින්ම මගේ ආදරණීය දෙමව්පියෝ මගේ ඒ වෙලාවේ මම උගන්වමින් හිටිය හතරේ පන්ති දෙමව්පියෝ ඩෙස් බංකු සකස් කරලා දුන්නා. ඒ වගේම අත්තිවාරම සකස් කරලා දුන්නා. අත්තිවාරම පස් පුළුවන් හැටියට පුරවල ගෙපල ඇදලා ගෙපල අදින්න නෙවෙයි නැත්තරම ගෙපල කුඹුර ගොඩ කරන්නනේ. ඒ ටික කරලා දුන්නා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන කොමුදුනී මහත්මිය චතුරානි නංගි RDB අපේ කැම්පස් එකේ වගේම සුසන්ත මහත්මයා අපේ රම් මහත්තයා රන්මීර් ෆැක්ටරි එතකොට තුසිත මහාචාර්ය තුසිත දැන් අපේ බෙලෙක්කියා ඒ වගේම වීරපාන සුරංග රණසිංහ මහත්මයා අශෝක මහින්ද සුමනි ඒ වගේම සිසිලින් මගේ බැචි ඒ වගේම කීර්ත් වේරගොඩ මහත්මයා ඉත්තෑවි මට මෙයාගේ නම මතක නැහැ ඉත්තෑවි කොහොමද දන්නේ දැන් අදාළ කෙනා දන්නවනේ එහෙම කිව්වොත් ඊට පස්සේ සුමනා විජේරත්න මහත්මිය ඊට පස්සේ කොරියාවේ සේවයේ නියුතු තිලක් මහත්මයා ඊට පස්සේ ගැස්තරේ අයියා මෙත්තජි හාමුදුරුවෝ ඒ වගේම චූටික්කි අපේ බැචියක් චාමර මෙයා කියන්නේ මේ චාමර සර් අපේ එංගලන්තේ එතකොට ඒක මම අවස්ථා කීපකදී මුදල් ලියපු විදිහට කීප තැනක ලියලා තියෙනවා මුදිතා චන්දිමා ඒ වගේම ඉතාලියේ ඉන්න චාමර කියලා මහත්තයෙක් ඒ වෙලාවේ උදව් කරා මට එතුමාගේ මුකුත් විස්තරයක් නැහැ ඊට අමතරව ඊට පස්සේ නීටා දෝන ගුරුසිංහ කියලා මහත්මියක් උදව් කරා ඊට පස්සේ සරත් නන්දසිරි මහත්මියා ඊළඟට තුෂාරි නිකදෙනිය දුලානි ඒ වගේම හේමමාලි හප්පාවන විතානගේ චතුර විජේසිංහ මහතා BOC කළමනාකාරතුමා ධම්මික මහත්මයා එතකොට ඊට අමතරව සුමුදු නිරාගි සෙනවිරත්න මහත්මිය ඊට අමතරව ද්‍රව්‍ය වලින් උදව් කරා අපේ නයනා ප්‍රියංගනි ඒ වගේම අපේ ගුණවර්ධන මහත්මයා ගාමිණී නන්ද ගුණවර්ධන මහත්මයා ඊළඟට ඒ වගේම අපේ ගාමිණී ඇල්විටිකල මහත්මයා සීෂෙල්ස් වල ඉන්නේ එතකොට ඒ වගේ ගොඩ දිනෙක මට මගේ අරුණ නමක් සමා වෙන්න රුපියල් දසලක්ෂ 35000ක් ලක්ෂ 10කුත් රුපියල් 35000ක් සල්ලි වලින් ඒ වගේම ඔය තියෙන පොත්‍රාක්ක ඒ වගේම මේ තියෙන විදුලි පංකා ඒ වගේම පොත් සෑහෙන ප්‍රමාණයක් පොත් තරම් දුන්නා එතකොට ඒවයි පොත් කබඩ් ඒව වෙනම අරගෙන දුන්නේ ඒවයිත් වටිනාකම ඔක්කොම ගත්තන් පස්සේ ලක්ෂ 20කට ආසන්නයි එතකොට දැන් ඒක වටිනාකම ගණනය කරොත් ඇත්තටම රුපියල් ලක්ෂ 50කට 60කට වඩා වැඩි. ඉතින් ඒ ඔබ කරපු ආධාරය, උපකාරය අදටත් දරුවෝ ඉගෙන ගන්න දැනුත් මේ වෙලාව 1 2 3 4 දිනක් ඉන්න මේ ලොකු පන්තියක් අවසන් කරලා ඉන්නේ. ඒකේ අඩුපාඩු වෙච්ච වැඩ කරනවා. එතකොට විශේෂයෙන් කියන්න තියෙන්නේ ඔබ හැම කෙනෙකුටම බොහොම පිං. ඔයාලා කවුරු එක්කත් මගෙන් අය වාර්තාවක් ඉල්ලුවේ නැහැ. හැබැයි මේ බලන්න මේ මම මේ හැම දෙෙම හැම වියදමක්ම හැම ලැබීමක්ම පොතේ ලියලා දිනවා මෙතන ඉඳලා ඊට පස්සේ මැද මේ පැත්තේ තියෙනවා මේ ඔය තියෙන වඩු මහත්තුරුන්ට ගෙවපු විදි ඊට පස්සේ ගෙනාපු බඩු මුදල් ගෙවු විදි ඒව සේරම ප්ලෑන් එක කොට නැගින්නේ මේ ඉතින් කුරුටු ගාලා වගේ තිබුණාට මේක සේරම පැහැදිලිව තියෙනවා මට බලා ගන්න පුළුවන්. ඔයාලා කවුරුත් මගෙන් ඇහුවේ නෑ එහෙම. මොකද ඔයාලට විශ්වාසයෙන්ද මාව මම කවදාකවත් ඒ විශ්වාසය පළුදු කරේ නෑ. ඒකත් කියන්න ඕනේ. එතකොට හැමෝටම නැවත වතාවක් තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි. මම තවමත් මේ වැඩසටහන කරගෙන යනවා. Facebook එකේ පළ කිරීම කරන්නේ නැත්තේ මම මේකෙන් ඒ කියන්නේ වෙනම හම්බ කිරීමක් කරගන්න ඒක මාධ්‍යයක් කරගන්නේ නෑ මම සේවයක් කරන්නේ. ඉතින් ඒ සේවයට ඔයාලා සැලකිල්ලක් කරලා තියෙනවා. අපි අදටත් ඔබව සිහිපත් කරනවා. මොකද ඔබ නිසා තමයි මේ වගේ තැනක් ගොඩනගා ගන්න පුළුවන් උනේ. ඉතින් නැවතත් බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි හැමෝටම. ආයුබෝවන්.